කොහොමද ළමයි? මම මහාචාර්ය එස්ටර් හෙස්ටර්. මේ මගේ විද්‍යාගාර සහකරු ජෙස්ටර්. ඔයාට පේනවද? මං ඇපල් ගෙඩියක් පොඩි කරනවා. මොකද අපි අද මේ ඉගෙන ගන්න යන්නේ ඔයාලගේ ආහාර ජීර්ණය ගැන. ඒක තමයි විද්‍යාත්මක නම. අපේ ශරීරය මේ විදිහට ආහාර වෙනස් කරලා ශරීරයේ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන දේවල් වලට හරවන එකට කියන. පිටතින් බැලුවම ජීර්ණය හරිම සරලයි වගේ. කෑවම, හැපුවම, ගිල්ලම කෑම මේ අපේ බඩ ඇතුළට එනවා. ඒත් ඇතුළේ ජීර්ණය හරිම සිත් ඇදගන්නා සුළුයි. මගේ අලුත්ම නිර්මාණය භාවිතා කරලා හොඳින් විශ්ලේෂණය කරමු. මහාචාර්ය හෙස්ටගේ අපූරු ස්කෑන් යන්ත්‍රය. ආහාර දිරවන්න පැය ගණනක් ගත වෙන හින්දා මං ඊයේ රාත්‍රී ආහාර ගන්න එක පටිගත කරගත්තා. මං ඒක ආපහු වේගෙන් ක්‍රියාත්මක කළොත් ඔයාලට බලන්න පුළුවන් මගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. චෙස්ටර්, උදව් වෙන්න මට. මගේ දත්වලින් ආහාර කුඩා කෑලිවලට පොඩි කරනවා. ඒව කටේ තියෙන කෙල එක මිශ්‍ර වෙනවා. මම ආහාර ගිල්ලහම ආහාර අන්නස්රෝතය, ඒ කියන්නේ මේ දිග නලය තුලින් ගමන් කරනවා මගේ බඩට. මගේ ආමාශය ආහාර අම්ල හා එන්සයිම්ම කියන විශේෂ දියර එක්ක මිශ්‍ර කරලා ඒ කෑම දියාරු තලපයක් වගේ එකක් බවට හරවනවා. මේකට ටික වෙලාවක් ගත වෙනවා. එනිසා ආහාර ගැනීමෙන් පස්සේ ඔබට ටික වෙලාවක් යනකම් බඩ පිරිලා කියලා තේරෙන්නේ අන්න ඒ නිසා. ආහාර ආමාශයෙන් ඉවත් වෙලා ගියාට පස්සේ ඒක ඔයාගේ ශරීරයේ කුඩා අන්ත්‍රය කියලා හඳුන්වන කොටසට ඇතුල් වෙනවා. එහිදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා නම් ඔයා විශ්වාස කරන එකක් නෑ. ඒක අපි පස්සේ කතා කරමු. අපි ආපහු යමු කලින් හිටපු තැනට. ආහාර පොඩි කිරීම. මහාචාර්ය හෙස්ටගේ පරීක්ෂණ වෙලාවයි මේ. අපි ආහාර ජීර්ණ ක්‍රියාවලියේ කොටසක් ප්‍රතිනිර්මාණය කරන්නයි යන්නේ. ඔයා ආසයි නේද ඒව බලන්න? ඒ වැඩේට අවශ්‍ය හැමදේම මෙතන තියෙනවා. මිටියක් අරගෙන මං ආහාර කුඩා කෑලි වලට පරිස්සමෙන් පොඩි කරනවා. දත් වලින් කරනවා වගේ. මං වතුර ටිකක් එකතු කරනවා. ඒක මගේ කටේ තියෙන කෙල වගේ. ටන්ටනා! මේ ඔක්කොම මගේ ආහාර නාලය දිගේ බැහැලා යනවා. මගේ සැන්ඩ්විච් බෑග් එකට. මං කිව්වේ මගේ බඩට. මේක ඇත්තම බඩක් වගේ පෙන්නුම් කරන්න අපි තව ආහාර ටිකක් එකතු කරමු. පාන්, බිස්කට්, පැස්ටා. මං ආසයි පැස්ටා වලට. ඇත්තම ආමාශයට ඇතුල් වුණාම අර ඉස්සෙල්ලා කියපු අම්ල එන්සයිම කියන ද්‍රාවණ එකතු වෙනවා. ඒ වෙනුවට අපේ සෑන්ඩ්විච් බෑග් එකට වතුර ටිකක් සහ විනාකිරි ටිකක් එකතු කරමු. මෙන්න මෙහෙම. ආමාශය ආහාර මිරිකලා අම්ල හා එන්සයිම එක මිශ්‍ර කරලා ආහාර දියාරු තලපයක් බවට හරව ගන්නවා. පොඩි කරලා හොඳට තලලා දිය කරලා මිශ්‍ර කරලා ඔයත් අත්හදා බලන්න. හැබැයි අපිරිය හිතන්න එපා. කොහොමත් මන්නම් අත් දෙක පාවිච්චි කරන්න ආසයි පරීක්ෂණවලට. දන්නවද? මේ වගේ ආහාර ඔයාගේ ශරීරයට උරා ගන්න බෑ. නමුත් මේ විදිහට පුළුවන්. ඔයා ආහාර ගන්න හැම වෙලාවකම ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතිය කරන්නේ මෙන්න මේක. තේරුණානේ? පුදුමයි නේද? දැන් අපි අවසන් කරන්න කලින් ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන විනෝදජනක කරුණු කිහිපයක් කතා කරන්න යන්නේ. මුලින්ම අත මිට මොලව ගන්න. මෙන්න මෙහෙම. ඒක තමයි ඔයාගේ හිස් බඩේ ප්‍රමාණය. හිතුවට වඩා පොඩි නේද? හරි. මේ ජෝගුවේ වතුර පයින් දෙකක් තියෙනවා. හැම දවසකම ඔයාගේ කටේ කෙල පයින් 2-3ක් නිපදවනවා. කලින් දැනන් හිටියද? අපිරිය හිතන්න එපා. කටේ කෙල හිඳුනොතින් ඔයාට කොහෙත්ම කෑම නම් කන්න වෙන්නේ නෑ. මං හිතන්නේ ජෙස්ට් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන ඕනෝටත් වඩා ඉගෙන ගත්තා. දැන් එයාගේ ආහාර ජීර්ණ පද්ධතිය වැඩ කරවන්න ඕනේ. නේද ජෙස්ට්? ඔන්න එහෙනම් නැවත හමුවෙමු. abcmouse.lk නොමිලේම ප්‍රවේශවීම සඳහා DP Kids කෝඩ් එක භාවිත කරන්න.